අයිබෝන් මේ සිංහල ඔන්ලයින් VIP සෙෂන් අදත් අපි කතා බහ කරන්නට VIP සෙෂන් තුලින් අලුත් දේශපාලන චරිතයක් එකතු වෙලා තිනවා. මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බීරිගම ආසන සංවිධායිකා දුමාලි ශශිකලා. අයිබෝන්. අයිබෝන් අරුණ. කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? දේශපාලන ඉතින් ආසන සංවිධායක කෙනෙක් විදිහට වැඩ කටයුතු සංවිධාන කටයුතු කරගෙන යනවා. ඒ වගේම ජාතික මට්ටමේ කාන්තා සංවිධානයේ සමස්ත ලංකාවේම කාන්තාවන් පක්ෂ වටා ගොනු කරගන්න වැඩපිළිවෙලේ යනවා. ඔව් දැන් එතකොට පක්ෂ විදිහට මොකද්ද මේ වෙලාවේ ආසනයේ විදිහට කොහොමද මේ ගම්බිම් මට්ටමින් පක්ෂ සූදානම් වන්නේ? දැනට අපි කොට්ටාශ මට්ටමින් සංවිධායකවරු පත් කරගෙන ඒ යටතේ අපේ තරුණ කට්ටිය කාන්තාවෝ වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ එහෙම එකතු කරගෙන ආසනේ හපව බිඳුවේ ඉඳන් නැගිටින වගේ ගමනක් තමයි තියෙන්නේ. ඒ වගේ තමයි ඉතින් දැනට තරුණ ප්‍රජාව තමයි වැඩි හරියක් මොකද තරුණ නායකයෙක් වටා තරුණයෝ වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න වැඩපිළිවෙලක තමයි යන්නේ. සාර්ථකද මොකද මේ වෙද්දී මොන වගේ තත්ත්වයකද තියෙන්නේ මේ වැඩපිළිවෙල? හොඳ ප්‍රගතියක් තියෙනවා. මේ නාමල් රාජපක්ෂ මැතිතුමාට අර ඉස්සර තිබ්බට වඩා තරුණ පිරිසක් වැඩි ආදරයෙන් කැමැත්තෙන්ම එකතු වෙලා අපිත් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා මේ වෙද්දී. ඔව් දැන් එතකොට මේ ආසන සංවිධායකවරියක් විදියට ප්‍රධාන පක්ෂයක මේ රටේ ඔබතුමිය කටයුතු කරන්නේ. මීරිගම කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම විශාල දිස්ත්‍රික්කයක්. මීරිගම කියන්නේ තීරණාත්මක දේශපාලන ආසනයක්. කොහොමද මේ අභියෝගය මේ ඊටමත් කුඩා වයසින් ඔබතුමිය මේ තැනට ඇවිල්ලා තින්නේ මං හිතන්නේ. කොහොමද මේ ඒ අභියෝගය කොහොමද ඔබතුමිය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඇත්තටම ගත්තාම දැනටත් අපේ දිස්ත්‍රික්කය ඇතුලේ ආසන 13 ලාබාලම සංවිධායකවරි වගේම ලංකාවේ දැනට ආසන සංවිධායකවරු පත් කරලා තියෙන එකේ දැනට වයස කීයද? දැන් අවුරුදු 33 ලැබුවා විතරයි 24 වෙනිදාට. ඉතින් තරුණම කෙනා විදියට ලාබාලම කෙනා විදියට ආසන 13 දෙනාත් එක්කම ආසන සංවිධායකවරු 13 දෙනාත් එක්ක කරට කර වැඩ කරනවා. ඉතින් මං හිතනවා අර කලින් පරණ චරිතවලට වඩා අලුත් කෙනෙක් විදිහට මම ආසනේ සංවිධාන කටයුතු කරද්දී විශාල පිරිසක් නැවතත් අපි වටා එකතු වෙනවා මේ වැඩපිළිවෙලත් එක්ක. ඔබතුමිය දැන් ආසන සංවිධායකවරියක් විදිහට වැඩ කටයුතු කරද්දී දේශපාලනික වශයෙන් මොන වගේ තැනකද දැන් ඉන්නේ? මම දැනට මීරිගම ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරියක් විදිහට කටයුතු කරනවා. මේ දෙවනි පාර 2018ත් මම ප්‍රාදේශ සභා മന്ത്രിවරියක් විදිහට වැඩ කටයුතු කරා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළාද දෙපාරම? ඔව් දෙපාරම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළා. දැන් මේ කාන්තාව විදිහට දැන් තරුණ දේශපාලන නායිකාවක් විදිහට ඔබතුමිය මේ 2029 නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තාව විදිහට මොකද්ද වැඩපිළිවෙල? අපේ රටේ ගත්තාම කාන්තා ඡන්ද ප්‍රමාණය ජනග්‍රහණය තමයි ඡන්දදායකයෝ ගත්තාම 52%ක් ඉන්නේ කාන්තාවෝ. ඉතින් දැනට අපි මුළු සමස්ත ලංකාවෙම කාන්තාවෝ හරියට දැනුවත් කරමි. අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති කොහොමද මේ රට ඉදිරියට කරගෙන යන්නේ මොනවද අපි කාන්තාව වෙනුවෙන් කරන්නේ කියන එක දැනුවත් කරමින් රට පුරාම බල මණ්ඩල හදමින් ආසන මට්ටමින් කාන්තාවන් දැනුවත් කරගෙන යන එක තමයි දැන් මේ වර්තමාන මොහොත වෙද්දී අපි කාන්තාවන් පක්ෂේ වටා එකතු කරගන්න වැඩපිළිවෙල. දැන් ඔය කියන විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ පසුගිය කාලේ 2.50ට වැටිච්ච පක්ෂයක්. ජාතික ලයිස්තුවෙන් තමයි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට යන්නේ. ඔය කියන කාරණා එක පුළුවන්ද 2029 ජනාධිපති වෙන්න? නාමල් රාජපක්ෂ මැතිතුමා තමයි මේ රටේ 2029 තරුණම ආණ්ඩුව හදන්නේ. ඒකට සුදුසු වටපිටාව සකසමින් තමයි අපි වගේ තරුණ තරුණියන්ට ලංකාව පුරා ඒ ආසන මට්ටමේ වගකීම් දීලා අනුසංවිධාන මට්ටමින් වගකීම් දීලා ඒ වැඩපිළිවෙල තමයි යන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම 2029 තරුණ නායකයෙක් විදිහට නාමල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වෙනවා වගේම එතුමා යටතේ තරුණ ආණ්ඩුවක අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය හදනවා. දැන් ඔබතුමිය මේ වයස අවුරුදු 33යි නිකන් යන් ජෙනරේෂන් එක නියෝජනය කරන තරුණ නායිකාවක් විදිහට කොහොමද දකින්නේ මේ කාන්තාවන් නාමල් රාජපක්ෂගේ දේශපාලන කීවීම පිළිබඳව? මෙහෙමයි කාන්තාව අතරට අපි කාන්තා සංවිධානයේ කාන්තා නායිකාවන් විදිහට යද්දී මම දකින දෙයක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබ්බ ඒ කාන්තාවන්ගේ ආදරේ ඒ වගේම නාමල් රාජපක්ෂ මැතිතුමාටත් තියෙනවා. මොකද මහින්ද රාජපක්ෂ යුගයේ තමයි කාන්තාවගේ අභිමානය සහ කාන්තාවට හිතේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදලා දුන්නේ. ඉතින් ඒකත් එක්කම අද ගම් ඇතුළට නාමල් රාජපක්ෂ මැතිතුමා එද්දි වගේම එතුමාගේ නියෝජිතයෝ විදිහට අපි සමාජයට යද්දී කාන්තාවන් අතර එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබ්බ විශ්වාසයම ඒහා සමානවම නාමල් රාජපක්ෂ මැතිතුමාටත් තියෙනවා කියන දේ අපි දකිනවා. දැන් ඔය කියන කාන්තා ආකර්ෂණය ඔය ඡන්ද මේ ඇත්තටම නාමල්ට තියෙනවද? අපිට නම් පේන්නේ නැහැ. කොහොමද ඔබතුමිය මේක
මේ විග්‍රහ කරන්නේ? ඒ කියන්නේ පහුගිය තිබ්බ මේ වකවානුව තුලදී ඇත්තනම ජනතාව කාන්තාව විශේෂයෙන් ගොඩාක් මේ පහුගිය ආණ්ඩුව වලින් කියපු බොරු වලට අහු වුණා, රැවටුණා. අද ගම් මට්ටමේ තියෙනවා අපි මේ දේවල් වලට විශ්වාස කරලා රැවටීමකට ලක් වෙලා තමයි හිටියේ කියන එක. ඒක දැන් නිවැරදි වෙමින් පවතිනවා. ඒකත් එක්ක තමයි අද ඔයගොල්ලෝම දකිනවා නාමල් වටා වැඩි වශයෙන් තරුණ වගේම කාන්තාවෝ එකතු වෙන එකේ ප්‍රවණතාවයේ තියෙන්නේ රැවටිච්ච එක අවබෝධ වෙච්ච නිසා කියන මතය තමයි මගේ විශ්වාසය. දැන් මේ මාලිම ආණ්ඩුවෙන් නැත්නම් දැන් ওই රැවටීම බොරුව වංචාව දූෂණය කියන කාරණා එක්කනේ. එතකොට දැන් ඔය මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 1කමාරක් විතරනේ වෙන්නේ. එතකොට ඔය නැවතත් පරණ ඒ කියන්නේ මීට කලින් ආණ්ඩුවේ හිටියේ නාමල්ලානේ. ඉතින් එයාලටම ඡන්දෙ දෙයිද මේ රටේ මිනිස්සු? වංචාව දූෂණයේ අවසන් කරනවා කියලා ආපු මාලිමාවේ ජනාධිපතිතුමා ඒ පාර්ලිමේන්තුවේ වගේම දැන් ප්‍රාදේශීය සභා ලෙවල් එකට ගත්තත් පහුගිය සතිය දකින්න ඇති මීරිගම ප්‍රාදේශීය සභාව තුලත් කොයි වගේ වංචාවක් දූෂණයක් වුණාද කියලා අපි එලිදරව් කරා. මොකක්ද උනේ එතන? මීරිගම ප්‍රාදේශ සභාවේ දිට්ටා ආපු වෙලාවේ සහනාධාර එකතු කෙරුවා සභාපති උපසභාපතිතුමා ඇතුළු කණ්ඩායම. ඒක බෙදලා අවසන් කරලා ඉතිරි වෙච්ච බඩු තොගයක් උපසභාපතිතුමාගේ කාර්යාලය රඳවගෙන හිටියා. එතකොට ඒ ද්‍රව්‍ය ටික හරිනම් කරන්න ඕනේ ඉන්වෙන්ටරි තියලා ස්ටොක් එක මෙච්චරක් තියෙනවා කියන එක. මොකද අපි මහජන නියෝජිතයෝ විදියට වගකීමක් කරන්න ආසනේ දේවල් එකතු කරේ. හැබැයි මේගොල්ලෝ ඒ ටික තියාගෙන උපසභාපතිතුමාගේ කාර්යාලය තියාගෙන තේ බොන වෙලාවට ඒක කණ්ඩ බොන්න පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි සභාපතිතුමාගේ කැබ් එකේ බඩුමලු සභාව තුලින් එළියට යනවා. එතකොට මේ සාක්ෂිත් එක්කනේ ඉදිරිපත් කරන්නේ මේක. අපි එතනදී විමර්ශනයක් ඉල්ලුවා. හැබැයි ඉතින් අද මේ මොහොත වෙනකුණුත් අපි කරපු චෝදනාවට අපි නගපු ප්‍රශ්නවලට සභාපති ඇතුළු മന്ത്രി කණ්ඩායම දීලා නැහැ. පැහැදිලි පිළිතුරක්. හැබැයි ඒ වෙනුවට යාලා ෆේක් account හදාගෙන එලිදරව් කරපු කාන්තා മന്ത്രിතුමියන්ලට පුළුවන් තරම් කුණුහරුප කමෙන්ට් ලියලා මේ සමාජ මාධ්‍ය හැසිරෙනවා. හැබැයි එයාලා වැරද්දක් කරලා නැත්නම් එයාලා කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි අපි කරපු චෝදනාවට අපි අහපු ප්‍රශ්නවලට උත්තර දෙන එක. සභාවේදී මොකද්ද මේ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ගය? ඉතින් සභාවේ කතා කරන්න පුළුවන් මේ ප්‍රශ්න පිළිබඳව. අපි ඇහුවා සභාගර්භයේදී ඇහුවා සභාපතිතුමා මෙන්න මේ විදිහට උපසභාපතිතුමාගේ කාමරේ තියෙන සහනාධාර ඔබතුමන්ලා මෙහෙම අවභාවිතා කරනවා කියලා අපිට සාක්ෂිත් එක්ක ඔප්පු වෙලා තියෙනවා. දැන් ඔබතුමී කියන්නේ දිට්ටා වෙලාවේ මේ ලැබිච්ච ආධාර මාලිමාවේ සභාපති උපසභාපති හෝ මීරිගම ප්‍රාදේශ සභාවේ මේක අයිතු ලෙස භාවිතා කරනවා. හොරකම් කරා කියන කාරණේ කියන්නේ. ඔව්. අපි ඒක සාක්ෂිත් එක්කම සාක්ෂි අතේ තියාගෙන තමයි ප්‍රශ්න කිරීමක් කරේ පහුගිය 19 වෙනිදා සභාවේදී. එතකොට සභාපතිතුමා එක අවස්ථාවකදී කිව්වා මේ තියෙන්නේ කල්ලිකුත් වෙච්ච දේවල් කියලා. ඒක එකක් පරිත්‍යාග කරන මොහොතේදීම මේක කල්ලිකුත් වෙලා කියන එක කිව්වා. හැබැයි ඒත් එක්කම අපේ ප්‍රාදේශීය සභාවේ පේජ් එකේ මේ සෝෂල් මීඩියා ගිණුමේ යනවා මේකට පරිත්‍යාග කරා කාංචනා අනුරාධි ප්‍රසිද්ධ ගායිකාවක් ඇවිල්ලා පරිත්‍යාග කරන ෆොටෝ ටික දානවා. ඒත් එක්කම මීරිගම ආසනේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව ඇවිල්ලා පරිත්‍යාග කරන එක ෆොටෝස් ටික දානවා. හැබැයි එහෙම දාලා මාධ්‍යත් මාධ්‍යවේදීන් ඉන්න අපේ සභා ගර්භය තුලදී සභාපතිතුමා කියනවා මේ පරිත්‍යාග අපිට ලැබෙන මොහොතේදීම කල්ලිකුත් වෙලා තිබ්බා කියලා. ඉතින් එතකොට ඒක පරිත්‍යාග කරපු මේ පිරිසටත් ලොකු අගෞරවයක්. ඊට පස්සේ අපි විමසීමක් ඉල්ලුවා අපිට මෙහෙම දැන් ඔබතුමා කියනවා මේ පරිත්‍යාග කරපු දේවල් කල්ලිකුත් වෙච්ච නිසා තමයි උපසභාපතිතුමාගේ කාර්යාලය තියෙන්නේ කියලා. හැබැයි අපි ඒක විමර්ශනය කරන්න පරීක්ෂා කරන්න මහජන නියෝජිතවරියෝ විදිහට අපි ඉල්ලීමක් කරද්දී තේ විවේකෙදි තමයි අපි අවස්ථාව ඉල්ලන්නේ මේක පෙන්වන්න කියලා. හැබැයි යතුරු නැති වෙලා මේ කියලා තේ විවේකෙදි අපිට මේක පෙන්වන්නේ නැහැ. අපි ඊට පස්සේ කියනවා නෑ අපිට මේක විනිවිද භාවයක් නැතුව යනවා. අපි අපව නැවත තේ විවේකයෙන් පස්සේ සභාව ආරම්භ කරපුවාම මේකෙදි අපිට විනිවිද භාවයක් නෑ. අපි සභාවේ ඉන්න වෙලාවෙදි මේ බඩු ටික අහක් කරන්න පුළුවන්. එහෙම කියලා. එතකොට අපිට අවස්ථාව දෙන්නේ නැහැ. ඔයාලට ඕන වෙලාවට මේක පරීක්ෂා කරන්න දෙන්නේ නැහැ. ඔය අපිට ඕන වෙලාවට තමයි අපි පෙන්වන්නේ. සභාව ඉවර වෙලා බලන්න. එහෙම කියලා දෙය කියනවා. ඊට පස්සේ අපි විපක්ෂ മന്ത്രി කණ්ඩායමත් එක්ක ගිහිල්ලා එතුමා කියපු විදිහට උපසභාපතිතුමාගේ කාර්යාලය තියෙන්නේ පරිත්‍යාගශීලීන් විසින් සහනාධාර විදිහට බෙදන්න පරිත්‍යාග කරපු කල්ලිකුත් වෙච්ච ද්‍රව්‍යද තියෙන්නේ කියලා බලනවා. හැබැයි ඔතෙමල මේකට මේ නීත්‍යානුකූලව මොන හරි කටයුතු කරලා තියෙනවද? අපි දැන් නීත්‍යානුකූලව මේක
ඇක්ෂන් එකක් ගන්න මේ කියන්නේ CCTV විමර්ශනයක් ඉල්ලුවා. මොකද එතුමන්ලා අපි කරපු චෝදනාව පිළි අරගත්තේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. මොකද එතන අපිට මේ සාක්ෂි විදියට ගන්න පුළුවන් CCTV දර්ශන උපසභාපතිතුමාගේ කාර්යාලයේ වෙන කිසිම ලියකියවිලි කබඩ් මුකුත්ම නැහැ. තියෙන්නේ පුටුවයි මේසෙයි සම්පූර්ණම සහනාධාර විදියට හම්බෙච්ච බඩු තොගයකුයි විතරයි. එතකොට ඒ කාමරේට කෙනෙක් යනවනම් එක්ක මොන හරි සහනාධාර විදියට හම්බෙන දෙයක් තියන්න නැත්තම් හම්බෙච්ච දෙයක් එළියට ගන්න. ඒක නිසා අපි CCTV විමර්ශනයක් තමයි ඉල්ලුවේ ජනවාරි 1 වෙනිදා ඉඳලා පෙබරවාරි 19 වෙනිදා වෙනකන්. ඒක දුන්නේ නැත්තම් අපි එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ග දැන් මේ වෙද්දි ගන්න සූදානම් කරමින් තමයි ඉන්නේ සාක්ෂිත් එක්ක. මම මේ ගත්තේ එක උදාහරණයක්. මොකද මේක ප්‍රාදේශීය සභා ලෙවල් එකකින් ප්‍රාදේශීය මට්ටමින් වෙන වංචා දූෂණ තමයි ඔය අපිට අහුවෙන මේ වැරදි ටිකක් තමයි කිව්වේ. ඉතින් ওই විදිහටම අපේ කන්ටේනර් මේ 323ක් ඒකට වංචාවක් වෙලා තියෙන එකේ ප්‍රශ්න කරද්දි කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගල් අඟුරු ටෙන්ඩරේ සම්බන්ධයෙන් තියෙන චෝදනාව. ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් ඉහළ පුටුවල ඉන්න අය තියෙන මේ ජාතික ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. වගේම තමයි ප්‍රාදේශීය සභා ලෙවල් එකෙත් වංචා දූෂණ වුණාම උත්තර දෙන්නේ නැහැ. ඉතින් පහුගිය ආණ්ඩුවල හිටපු අය හොරුයි කියලා කිව්වට දැන් මේ වර්තමාන ආණ්ඩුව කරන වැරදි විපක්ෂය දැන් ඉන්න විපක්ෂය විසින් සාක්ෂිත් එක්ක පෙන්නලා දීලා අපි කරන්නේ පදනම් විරහිත චෝදනා නෙවෙයි. ඒතර මේක සාක්ෂිත් එක්ක අපි කතා කරලා තමයි කියන්නේ. හැබැයි පහුගිය අපි ආණ්ඩු කරනකොට මේ විපක්ෂයේ JVP එකේ ඉන්න අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඒ ක්‍රියාකාරීන් චෝදනා කරේ පදනම් විරහිතව සමහර දේවල්. ඉතින් ඒක නිසා වංචාව දූෂණයට තිත තියන්න කියන එන මේ මාලිමාවේ ආණ්ඩුව සභාපතිලාගේ ඉඳන් ප්‍රාදේශීය සභා ලෙවල් එකේ ඉඳන් දැන් හොඳටම හොරකම් කරන්න දූෂණයට හැමදේටම ක්‍රියාත්මක වෙලා පටන් අරන් තියෙන්නේ. දැන් කොහොමද දැන් ප්‍රාදේශ සභාව ඇතුළේ නම් ඔබතුමීලා සභාවේ ඉන්න නිසා මේක සාක්ෂි තියනවා කියන්න පුළුවන්නේ. කොහොමද මේ ජාතික තලයට මේක මේ චෝදනා ඉදිරිපත් කරන්නේ මේක මේ එහෙම කොහොමද කියන්නේ ඔබතුමීලා සාක්ෂි තියනවද මේවා ගැන කියන්නේ? දැන් කන්ටේනර් පෙට්ටි 323 සම්බන්ධයෙන් ඒ ගැන ප්‍රශ්න කරපුවාම මාලිමාවේ ඒ වගකිව යුතු අය ඇවිල්ලා මේ සම්බන්ධයෙන් උත්තර දෙන්නේ නැහැ. අපි කරන චෝදනා හරි අපි ඉදිරිපත් කරන කාරණා සම්බන්ධයෙන් මාලිමාවේ මේ ඒ වගකිව යුතු කැබිනට් ඇමතිවරු ජනාධිපති කවුරුත් ඇවිල්ලා මේකට මේ සම්බන්ධයෙන් එයාලගේ නිසි පිළිතුරක් අපි කරන චෝදනාවට අපිව සෑහීමට පත් වෙන පිළිතුරක් යාලගෙන් එන්නේ නැහැ. ඒ වගේම තමයි ගල් අඟුරු ටෙන්ඩරේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ඒ සම්බන්ධයෙන්ුත් කිසිම මේ පිළිතුරක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ අය මේ කරන වැරදිත් එක්ක එයාලා ඒකට උත්තර නොදී ඒවා වසන් කරන්න ෆේක් account වලින් කුණුහරුප ලියලියා ඉන්න වෙලාවේ සෝෂල් මීඩියා වලින් එයාලා කරන වැරදි වහන්න පුළුවන් කියලා හිතන වෙලාවක 2029 අපි නාමල් රාජපක්ෂ මැතිතුමා අනිවාර්යයෙන්ම ජනාධිපති කරන්න වටපිටාවක් තමයි හැදෙන්නේ. දැන් ඔබතුමිය දැන් ඔය සෝෂල් මීඩියා ගැන කතා කරන්නේ. ඒතකොට නාමල් රාජපක්ෂත් මේ සෝෂල් මීඩියා වල රංගපෑමක් නේ කරන්නේ. ඒකට මොකක්ද දෙන්න තියෙන උත්තර? රංගපෑමක් කරනවා කියන්නේ කොතනද රංගපෑමක් කරනවා කියලා ඔබතුමා මේ කණ්ඩායම් දාගෙන දැන් උදාහරණයක් විදිහට මාතලේ ගිහපුවාම රිඩම් ප්‍රශ්නයක කතා කරපුවාම දිනේෂ් අයියද කවුද කෙනෙක් කියලා දාගෙන ඊට පස්සේ කර රටින් අත දාගෙන ඩෝබි දමනයක් කියලා එහෙම එකක් කරා. මේ මෑත කාලෙදී අපි දැක්කා මේ අර ඊශ්‍රායෙල් රැකියා සම්බන්ධව තරුණයෝ පිරිසක් ගෙනල්ලා පොඩි සංදර්ශනයක් දානවා. මේව ඇත්තටම සංදර්ශනද රංගපානවද? ඒක මං අහන්නේ. ඇත්තටම අපිට කැම්පේන් කරන්න ඕනේ නැහැ. ඒ ආසන්නිතේ හැදෙන ප්‍රශ්නත් එක්ක ඒක සම්බන්ධයෙන් ගත්තාම මේ දිනේෂ් අයියගේ සහෝදරයාද කවුද කියලා ඇවිල්ලා ඒ කරන සිද්ධිය ඇත්තටම අපිට ඒ වගේ නිකන් රංගපෑම් කරලා කැම්පේන් කරලා නාමල් රාජපක්ෂ 2029 දී ජනාධිපති කරවන්න ඕනේ නැහැ. ඒක ඇත්ත වශයෙන්ම මාලිමාවේ ක්‍රියාකාරීන් විසින් ඇතිවෙච්ච අර්බුදයක්. ඉතින් අපිට ඒ වගේ මේ සීනි බෝල නාඩකම් දාලා නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන්න ඕනේ නැහැ. මේ මාලිමා ආණ්ඩුව මේ දැන් මේ මාස අවුරුදු 2කමාරක් ඇතුළතදී හාලා තියෙන හැම හොඳටම ඇති. ඒ වගේ සීනි බෝල මේ සංදර්ශන අපිට දාන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ දැන් විපක්ෂින් අනිත් කණ්ඩායම් කියන්නේ නම් නාමල්ගේ තියෙන සීනි බෝල දේශපාලනයක් පක්ෂ 2.50ට වැටලා තියෙනවා කොහොමත්ම ජනාධිපති වෙන්න බෑ කියලා. මේ විපක්ෂේ කණ්ඩායම්මයි කියන්නේ ඔබතුමියලත් එක්ක විපක්ෂයේ ඉන්න අනිත් රටේ ප්‍රධාන කඳුරු දෙක උදාහරණ විදිහට ගත්තාම සජබ සහ අපේ පදක්කම ගත්තාම දිලිත් ජයවීර මැතිතුමාගේ පක්ෂය ගත්තාම මේ සර්වජන බලවේගයේ වගේ පක්ෂ වලින් කරන්නේ මේ චෝදනාව. මේ ඇත්තටම මේ 2.50ට වැටිච්ච පක්ෂය මේ සීනි බෝල දේශපාලනයක්ද නාමල් කරන්නේ නැත්නම් බිම ප්‍රායෝගික දේශපාලනයක් කරන්න ඇත්තටම පුළුවන්ද නාමල්ට? ඔව් මේ වෙලාවේ අපි ප්‍රායෝගිකව දේශපාලනයක් කරනවා. ඇත්තටම 2.5ට වැටුණාට අපි ඒක මාස 6ක් වගේ ඇතුළත ලොකු ප්‍රමාණයක් 10%කට ආසන්න ප්‍රමාණයක් අපි ඡන්ද පදනම මිනිස්සු මේ අපිත් එක්ක එකතු වුණා කියන එක පෙන්වුවා ඡන්ද ප්‍රතිඵලයකින්. ඉතින් ඔබතුමා ඔය දක්වන අදහස අපිට බිඳලා දාන්න පුළුවන්. පළාත් සභා ඡන්දේ තිබ්බනම් අපි කොතනද ඉන්නේ කියලා අපිට පෙන්වන්න පුළුවන්. අපි 2.50 දී ඉන්නේ 10% දී ඉන්නේ
කොතනද ඉන්නේ කියන එක අපිට උත්තරේ දෙන්න පුළුවන් ඊළඟ පළාත් සභා ඡන්දය ආපුවම බලන්න මොකද වෙන්නේ කියලා. කොහොමද එච්චර විශ්වාසයෙන් කියන්නේ මේ පළාත් සභා ඡන්දය ගැන? ආණ්ඩුවක් අරගෙන ජනාධිපති පත් වෙලා පාර්ලිමේන්තුව 159ක් පත් වෙලා මාස 6ක් ඇතුළත ලොකු කඩාවැටීමක් තමයි පළාත් පාලන මැතිවරණදී ආණ්ඩුව දැක්කේ. එතකොට මේ කියන මේ වෙච්ච සිද්ධි කන්ටේනර් පෙට්ටි 325 එතකොට මේ ගල් අඟුරු වංචාව දැන් ගෑස් නැතුව ගිහින් තියෙනවා. ගෑස් පෝලින් ටික හැදිලා තියෙනවා. මේ ගල් අඟුරුත් එක්ක ආයි විදුලි කැපීමක් අප්පාදුවක් එන්න යනවා කියන ඔය ප්‍රශ්නත් එක්ක මේ ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුවක් බවට ජනතාවට පසක් වෙමින් යනවා. ඉතින් ඒක නිසා ඊළඟින ඕනම මැතිවරණයක් හැට තියලා කියන්න පුළුවන් පොහොට්ටු අපි අනිවාර්යයෙන්ම බලය පිහිටවල පෙන්නනවා. මේ ආණ්ඩුව පළාත් සභා ඡන්දේ තියන්නෙම නැත්තේ නාමල් රාජපක්ෂ ඇතුළුව පොහොට්ටුවට බය නිසා. මේ ගම්පහ දිස්ත්‍රික්ක දේශපාලනය ගත්තාම පොහොට්ටුව ඇරුණාම අනිත් සියලුම පක්ෂ පළාත් සභා ඡන්දේ එනවට බයයි. හේතුව? ඒ කියන්නේ අපි තරුණ නායකයෝ විදිහට දැන් අපි මේ ප්‍රාදේශ සභා මැතිවරණයත් පළාත් පාලන මැතිවරණයත් එක්ක අපේ තියෙන නැගිටීමත් එක්ක ඊළඟ මැතිවරණේ නාමල් රාජපක්ෂ වටා තරුණ පිරිසක් එක්ක අපි පළාත් සභා බලය පළාත් 9ෙම පිහිටවන්න පුළුවන් කියන එක අනිත් විපක්ෂ ඉන්න ඔය පොඩි සුළු පක්ෂ පදක්කම වගේ මේ සර්වජනේ වගේ පක්ෂ ඇත්තරම බයෙන් ඉන්නවා පළාත් සභා මැතිවරණෙට. නමුත් අපි තමයි දැන් බිමේ සූදානමින් පිට ඉන්නේ මැතිවරණේ හෙට තිබ්බත් අපේක්ෂකයොත් එක්ක අපේ කැම්පේන් එක දුවන්න මැතිවරණයට සූදානමින් ඉන්නේ පොහොට්ටුවේ අපේ කණ්ඩායම තමයි දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුලේ. දැන් ඔය තරම් විශ්වාසයෙන් කතා කරන්නේ දැන් ඇත්තටම අපිට එහෙම වැඩපිළිවෙලක් පේන්නෙම නැහැ. අපි දකින්නේ නැහැ. මේ අපි දකින්නේ සෝෂල් මීඩියා කැම්පේන් ටිකක් විතරයි නාමල්ලගේ. මේ දැන් එතකොට මේ කොහොමද එහෙම කියන්නේ මේ නාමල් රාජපක්ෂ එච්චර පිළිගන්න පුළුවන් නායකයෙක් මේ රටේ මිනිස්සු මේ නාමල් රාජපක්ෂව පිළිගෙන තියෙන්නේ කියලා. සෝෂල් මීඩියා කැම්පේන් එක කියන්නේ දේශපාලන පක්ෂයක එක කොටසක් විතරයි. ඊට අමතරව අපි ගම්මට්ටමින් අපේ පරණ පාක්ෂිකයෝ ළඟට ගිහිල්ලා කතා කරනවා. එතකොට මේ පහුගිය මැතිවරණවලදී මැතිවරණ වේදිකාවලදී කියපු බොරු මොනවාද එදා කිව්වේ අද කරන්නේ කොහොමද කියන එක මිනිස්සු දැනුවත් කරමින් යද්දී පහුගිය අපි දැන් ඡන්ද 3ක් කරාන් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණේ ප්‍රාදේශ සභා මැතිවරණේදී ගම්මට්ටමේ මිනිස්සු අපිත් එක්ක හිටියට වඩා වැඩි පිරිසක් අද මේ වෙනකොට ඡන්දයක් මුකුත් නැහැ අපේ දේශපාලන සංවිධාන කටයුතු අපි කරගෙන යනකොට අද අප වටා එකතු වෙන ප්‍රමාණි දැක්කම මේ තියෙන ප්‍රවණතාවය අපේ පක්ෂෙත් එක්ක අපිත් එක්ක එකතු වෙන විදිහ දැක්කම තමයි අපිට මේ ස්ථීර වශයෙන් විශ්වාසයෙන් කියන්න පුළුවන් පළාත් සභා මැතිවරණේ පොහොට්ටුවට අපිට විශිෂ්ට විදියට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලංකාව ඇතුලේ විතරක් නෙමෙයි නාමල් රාජපක්ෂ මැතිතුමා ජාත්‍යන්තර වශයෙන් පිළි අරගෙන එතුමට එන ආරාධනා, ඒ රටවල් එක්ක තියෙන සම්බන්ධතාවය, ඒ රටවල් වලින් තියෙන පිළිගැනීම දැක්කහම අපිට පේනවා දැන් ඉන්න විපක්ෂී ඉන්න නායකයෝ අතරේ නාමල් රාජපක්ෂ මැතිතුමාට ලංකාව ඇතුලේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරේ කොයි වගේ පිළිගැනීමක් තියනවද කියන එක. මේ වෙනකොට ජාත්‍යන්තරේ පිළි අරගෙන ඉවරයි. නාමල් රාජපක්ෂ මැතිතුමා තමයි දකුණු ආසියාවේ බලවත්ම ගියන නායකයා බවට ජාත්‍යන්තරේ පිළි අරගෙන ඉවරයි. දැන් ගම්පා කියන්නේ මේ රටේ තීරණාත්මකම දේශපාලන මැතිවරණ දිස්ත්‍රික්කයක්. එතකොට ඔය අපි දන්න ප්‍රසිද්ධ චරිත ඉන්නවා. එතකොට ඔය පබා එහෙම නැත්නම් අනර්කලී ආකාශලා. මෙයාලා පාර්ලිමේන්තුවේ ආවේ ගම්පහෙන්. මේ ගැන අදටත් මිනිස්සු කතා වෙනවා විතර නෙවෙයි hina වෙනවා. ඉතින් මේ ඔබතුමියත් මේ ගම්පා දිස්ත්‍රික්කයේ කාන්තාවක් විදිහට මේ දේශපාලනයට එන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පදනම මතද? ඒ කියන්නේ අර පොල්ලෙල්ලක් දැම්මත් නිකන් පාර්ලිමේන්තුවෙන්න පුළුවන් වගේ දිස්ත්‍රික්කයක් නේ ගම්පහ කියන්නේ. ඒ නිසාද මේ දේශපාලනයට ගම්පහ තෝරගෙන ඔබතුමිය මේ දේශපාලනය කරන්න ඇවිල්ලා තියෙන්නේ? නැහැ, මම මීරිගම ආසනයේම ඉපදිච්ච ගම්පහ දිස්ත්‍රික්කේ මීරිගම ආසනයේ ඉපදිච්ච ගමේ දේශපාලනය කරලා දෙපාරක් ප්‍රාදේශ සභාව නියෝජනය කරපු කෙනෙක්. උදේ බිම්මට්ටමේ මිනිසුත් එක්ක දේශපාලනය කරන කෙනෙක් විදිහට තමයි අද මම මීරිගම ආසනයේ සංවිධායක විදිහට කටයුතු කරන්නේ. එතකොට පබාලා අනර්කලීලා ගත්තාම එයාලා පැරෂුට් වගේ ඇවිල්ලා ඡන්ද ටික අරගෙන මේ ගියපු අය. හැබැයි මම එහෙම නෙමෙයි. මම බිමේ දේශපාලනය කරන අද එකපාරක් මහජනතාවගේ ඡන්දෙන් වැඩ මේ දිනලා ඇවිල්ලා ප්‍රාදේශ සභාවට වැඩ කරලා මේ සැරේ මේ තිබ්බ වාතාවරණෙත් එක්ක අපිට ලයිස්තුවෙන් එන්න උනා. නමුත් අදටත් අපි බිමේ දේශපාලනය කරනවා. ඒ විතරක් නෙමෙයි මම ඔය මීරිගම ආසනයේ ෆැරෂුට් එකක් විදිහට මේ පාර්ලිමේන්තුව යන්න බලාගෙන 2029 ඉන්න කෙනෙක් නෙමෙයි. බිම්මට්ටමේ දේශපාලනය කරලා ආසනයේ සංවිධාන කටයුතු කරලා හරි විදිහට ජනතාවත් එක්ක උරෙන් උර වැටිලා ආයි ඡන්ද අරගෙන මේ මම ගම්පහින් එළියටවත් මීරියමින් එළියටවත් යන කෙනෙක් නෙමෙයි. මම ආසනයේ ඇතුළේ ඉන්න ආසනයේ ඉපදිච්ච සාමාන්‍ය පවුලකින් දේශපාලනයට ආපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි
මීරිගම ආසනය ගත්තාම ගොඩාක් අය කියාගෙන යනවා මේක UNP බලකොටුවක් කියලා. හැබැයි එහෙම කියාගෙන යන අයට පසුගිය 1956 ඉඳන් ගත්තාම මීරිගම ආසනය කියන්නේ 77 වෙනකම්ම වමට බර. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ලංකා සම සමාජ පක්ෂයට වගේ වමට බර ආසනයක් තමයි මීරිගම ආසනය කියන්නේ. 77 මේක යනවා මේ එක්සත් ජාතික පක්ෂයට බලය යනවා. හැබැයි ඒක රැල්ලක් වෙලෙ මුළු ලංකාවෙම මේ 6න් 5ක බලයක් එක්සත් ජාතික පක්ෂයට යන වෙලාවක මීරිගම ආසනෙත් රැල්ලට යනවා එක්සත් ජාතික පක්ෂයට. හැබැයි ආයි 1994 ඉඳන් අහපව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට පස්සේ 2018 19 ඉඳන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මීරිගම ආසනේ දේශපාලනයේ තියෙනවා මේ දේශපාලන ආසනය ගත්තාම. එතකොට මීරිගම ආසනේ දැනට වාමාංශික මධ්‍ය වාමාංශික කඳවුරක් නියෝජනය කරන කෙනෙක් විදිහට මීරිගම ආසනේ වැඩි හරියක්ම ඉන්නේ ජනතාව වාමාංශික ලේ තියෙන වාමාංශික මුල් බැහැගත්තු ජනතාව. ඉතින් මේක දක්ෂිණාංශික දේශපාලන මතවාදයේ පැලේ බිම කරන්න අමාරු ආසනයක්. ඉතින් ඒක නිසා ඒක තේරුම් අරන් ආසනයේ ඉතිහාසයේ තේරුම් අරගෙන තරුණ කෙනෙක් විදිහට අලුත් නායකයෙක් එක්ක දේශපාලනය කරගෙන යනවා. ඉතින් ඒක නිසා ෆැරෂුට් ඇවිල්ලා බැහැලා යයි. නමුත් අපි ෆැරෂුට් නෙමෙයි. අපි ආසනේ මිනිසුත් එක්ක ඉන්න ආසනේ කෙනෙක් විදිහට පබාලා අනර්කලීලට සම කරන්න බැරි කාන්තා නායිකාවක් විදිහට තමයි ගොඩනගෙන බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පැරෂුට් කියලා දැන් දිගටම ගහනවා ඔබතුමිය. දැන් අනර්කලීලා සහ පබාලා උදාහරණයකට අරගෙන මට පේන්නේ ඔබතුමිය මේ ගහන්නේ ඇත්තටම මීරිගම සජබේ සංවිධායකතුමාට නේද? ඔයා මට ප්‍රශ්නේ යොමු කරේ අනර්කලීලා උපේක්ෂා ස්වර්ණමාලිලා සම්බන්ධයෙන් නිසා ඒකට දුන්නේ. ඉතින් තොප්පිය හරිනම් එයාලා දාගන්න එක එයාලට බාරයි. අදාළ පුද්ගලයින්ට බාරයි. හැබැයි ඒත් එක්කම ජනතාව තීන්දුව කරයි කවුද ෆැරෂුට් කවුද මීරිගම ආසනය කෙනා කවුද පිටින් ඇවිල්ලා මීරිගම ආසනේ දේශපාලනය කරන්න කියන එක මිනිස්සු තීරණය කරයි. හැබැයි ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ ඕන කෙනෙක්ට ඇවිල්ලා ඕන විදිහකට දේශපාලනය කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක් කියලා මේ රටේ මිනිස්සු මේ තීරණය කරනවා සහ කතා කරනවා. ඉතින් මේකට මේ ඔය කියන විදිහට මීරිගම බිම් මට්ටමේ ඉන්න මීරිගම ජනතාව ඔබතුමීට සලකයිද නැත්නම් ආයේ පැරෂුට් පස්සේ මෙයයිද? මං හිතනවා දැන් මිනිස්සු ඡන්ද දෙක තුනක්ම පැරෂුට් වලට ඇවිල්ලා ඡන්ද දීලා මට්ටු වෙලා ඉන්නේ. ඡන්දය අරන් යනවා. ඉතින් ඒක නිසා ඊළඟ අවස්ථා එකක් දෙකක් වැරදුනා මං හිතන්නේ ඊළඟ අවස්ථාවක් ගම්පහ දිස්ත්‍රික්කේ ජනතාව වරද්ද ගනී කියලා. හොඳයි. සිංහල ඔන්ලයින් VIP සෙෂන් අදත් අපි අපේ දවසේ කතාව මෙතනින් අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ස්තුතිවන්ත වෙනවා අදත් අපගේ VIP සෙෂන් වැඩසටහනත් එක්ක එකතු වුණු මීරිගම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන සංවිධායක දුමාලි ශශිකලා ඔබතුමියට බෙහෙත් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මෙවැනිම අලුත් වැඩසටහනකින් හමු වෙමේ බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබට සුබ දවසක්.